ආයුබෝවන්. අද අපි මේ පැහැදිලි කිරීමෙන් කතා කරන්නේ අපේ ජීවිතවලට හරිම කිට්ටු ඒ වගේම අදට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුරුවන් අපූර්ව සාහිත්‍ය කෘතියක් ගැනයි. ඒ තමයි එම්.එල්. සිල්වා ගුරුමුහන්දිරම්තුමා රචනා කළ සිරිත් මල්දම. මේක නිකම්ම පරණ කවි පන්තියක් නෙවෙයි. හරියට බැලුවොත් මේක සම්පූර්ණ සහ යහපත් චරිතයක් ගොඩනගා ගන්න පාවිච්චි කරන්න පුළුවන් අත්පොතක් වගේ. මේ තියෙන්නේ ඒ කෘතියේ මුල් පිටුවක්. මේක දිහා බලුවාම අපිට පේන ලොකුම විශේෂත්වය තමයි මේ කවි කොයිතරම් සරලද කියන එක. පොඩි කාලේ ඉඳලම යහපත් පුරුදු, ඒ කියන්නේ හොඳ ආකල්ප අපි ඔළුවට දාන්න මේ සරල බස් වහර අපූර්වවට උදව් වෙනවා. මතක තියාගන්න ලේසි වෙන්නම තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. මෙතනදී කතුවරයා මුලින්ම පැහැදිලි ඉරක් අඳිනවා. ඒ තමයි සිරිත් සහ දුසිරිත් කියන්නේ මොනවද කියන එක. සරලවම කිව්වොත් සුසිරිත කියන හොඳ පුරුදු වලට ලං වෙලා දුසිරිත කියන නරක පුරුදු වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන එක තමයි මේ මුළු කෘතියේම පදනම. ඒ ඉලක්කය තමයි මේ කවි පුරාම දෝංකාර දෙන්නේ. මේ කරුණු ටික පිළිවෙලටට කතා කරන්න අපි මේක ප්‍රධාන මාතෘකා 6කට බෙදාගත්තා. 1. ධනයට වඩා ගුණධර්ම. 2. උදෑසන දිනචර්යාව. 3. පිරිසිදුකම. 4. හැසිරීම සහ කැමබීම. 5. වැඩ කිරීමේ පිළිවෙල සහ 6. නියතමානීකම. පළමුවැනි කොටස ධනයට වඩා ගුණධර්ම. චරිතයක මූලික පදනම. මේ පළමු කවියෙන් කියවෙන දේ ඇහුවාම ඔයාලටත් තේරෙයි මේකේ තියෙන බරපතලකම. නමින් පට බැන්දත්, රණින් රුවණින් දිලුනත්, කුලෙන් රජ වුවත්, එයින් පළකිම සිරිත් හැරියොත්. සරලවම කිව්වොත් ඔයා ගාව කොච්චර සල්ලි තිබුණත්, රත්තරන් තිබුණත්, ලොකු නම්බුනාම තිබුණත් වැඩක් නෑ හොඳ සිරිත් විරිත් නැත්නම්. කතුවරයා කෙලින්ව කියන්නේ සමාජ තත්වයට වඩා මනුස්සකම සහ සදාචාරය ගොඩක් ඉහළින් තියෙනවා කියන එකයි. දෙවැනි කොටස උදෑසන දිනචර්යාව. දවස නිවැරදිව ආරම්භමු. දෙවැනි සහ තුන්වැනි කවි වලින් අපේ දවස පටන් ගන්න විදිහ ගැන මරු පියවර ටිකක් දෙනවා. පළවෙනි එක ඉර උදා වෙන්න කලින් නැගිටින්න. 2. කම්මැලිකම සම්පූර්ණයෙන්ම අතහරින්න. 3. හිත හොඳ වැඩකට යොමු කරන්න. ඇයි දන්නවද? කතුවරයා අපිට අනතුරු අඟවනවා වැඩක් නැතුව නිකන් එන්න හිතක් ඉක්මනින්ම නරක පතට හැරෙනවා කියලා. ඒක අද කාලෙටත් කොච්චර ඇත්තද ලේද? තුන්වෙනි කොටස පිරිසිදුකම සහ පෙනුම. සමාජයට ඉදිරිපත් වීම. හතරවෙනි කවියේ තියෙන මේ උපමාව ටිකක් විහුළු සහගතයි, හැබැයි හරිම ප්‍රබලයි. හිස අවුල් කරගෙන කිලුටු වැරහැලි ඇඳගෙන පඹයකුගේ විලසින. හිතාලා බලන්න, අපිරිසිදු ඇඳුම් ඇඳගෙන අපිලිවෙලට ඉන්න කෙනෙක්ව කතුවරයා සමාන කරන්නේ පඹයකට. මේකින් අපේ හිතට හොඳට කාවද්දනවා අපේ බාහිර පෙනුම ගැන අපි කොච්චර සැලකිලිමත් වෙන්න ඕනේද කියන එක. මෙතනදී අපිට ලැබෙන ප්‍රායෝගික උපදෙස් ටිකක් තියෙනවා. ශාරීරිය වැහෙන විදිහක හරියට ඇඳුම් අඳින්න, බඩ පේන්න අඳින්න එපා කියන එක විශේෂයෙන්ම කියනවා. ඒ වගේම කොණ්ඩේ කඩාගෙන විශේෂයෙන්ම වැදගත් සභාවක් මැදට යන්න එපා කියන එක තරේ මතක් කරනවා. තව දෙයක් තමයි හැමතැනම ඔළුව වහගෙන, ඒ කියන්නේ හිස්වැසුම් දාගෙන යන්නේ නැතුව සුදුසු තැන්වලදී විතරක් ඒක පාවිච්චි කරන්න කියන එක. හරි. දැන් අපි අපේ පුද්ගලික විනය හදාගත්තා කියමුකෝ. ඊළඟට අපිට එන ප්‍රශ්නය තමයි මේ පුද්ගලික විනය සමාජය ඇතුලේදී අපි පාවිච්චි කරන්නේ කොහොමද? කොහොමද අපි අනිත් අයත් එක්ක හැසිරෙන්න ඕනේ? හතරවෙනි කොටස කෑම බීම සහ හැසිරීම, ප්‍රසිද්ධ ස්ථානවල සිරිත්. මේ කියන නීති ටික අද කාලෙටත් කොච්චර ගැලපෙනවද කියලා බලන්න. කෑමට පෙරේතකම් කරන්න එපා, තව ඕන කියලා කෑ ගහන්න එපා, තරහට කෑම විසි කරන්න එපා. මේවා මූලික සිරිත්. ඒ වගේම එලිමහනේ හිටගෙන කන එකත් හොඳ නැහැ කියනවා. මහපාරේ යනකොට අත්වැල් බැඳගෙන මුළු පාරම අවහිර වෙන විදියට යන්න එපා කියන එකත්, නිකම් රස්තියාදුවේ කඩවල් ගානේ යන්න එපා කියන එකත් මෙතන පැහැදිලිවම තහනම් කරනවා. ඉවසීම සහ සංවරය තමයි මෙතන ප්‍රධාන දේ. පස්වෙනි කොටස වැඩ කිරීමේ පිළිවෙල. සාර්ථකත්වයේ පදනම. මේක හරියට නවවිනි සියවාසයේ ඉඳන් ආපු ටයිම් මැනේජ්මන්ට් ඇඩ්වයිස් එකක් වගේ. එකම වැඩේ දිගටම කරලා කම්මැලි වෙන්නේ නැතුව වැඩවලට විවිධත්වයක් එකතු කරන්නලු. එකින් එක වැඩ වෙන වෙනම අරගෙන කරන්න. ඒ වගේම කරන වැඩේ ප්‍රතිඵල පේන විදිහට හරියටම කරන්න ඕන. හැබැයි මේකේ තියෙන වටිනාම උපදේශය තමයි Tamanගේ තරම දැනගෙන වැඩ කරන එක. ඒ කියන්නේ Tamanට කරන්න බැරි දේවල් බාර අරගෙන නිකම් අමාරුවේ වැටෙන්න එපා කියන එක. හරිම ප්‍රායෝගිකයි නේද? හයවෙනි කොටස නිහතමානීකම හා ගෞරවය. යහපත් පුරුදුවල ඉලක්කය. මේ කවය තමයි මේ මුළු කෘතියේම තියෙන රන් මූලධර්මයේ විදියට අපිට ගන්න පුරුවන්. අනුන්ට බුහුමන් දී සලකන්නේ Tamanට බුහුමන් ලැබෙයි ඒ ඉන්නේ. මේක හරිම සරලයි. අපි අනිත් අයට ගෞරව කළොත් විතරයි අපිට තනිත් අයගෙන් මේ ගෞරවයම ලැබෙන්නේ. සමාජයේ ජීවත් වෙද්දී මේක කොච්චර වටිනා පාඩමක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
මේ ගෞරවය ප්‍රායෝගිකව පෙන්වන විදිහ ගැනත් හරියටම කියනවා. උදාහරණයක් විදිහක වැඩිහිටියන් ඉස්සරහා කෙල ගහන්න, කකුල් දිග හැරගෙන ඉන්න, සද්දෙට ඈනුම් අරින්න හොඳ නෑලු. අඩුම ගානේ වැඩිහිටියන් ඉස්සරහා ඔළුව කසන එක පවා අගෞරවයක් විදිහටයි සැලකෙන්නේ. අනිත් වැදගත්ම දේ තමයි බොරු නම්බුවක් ගන්න තමන්ගේ පරම්පරාව ගැන වහසිබස් කියන එක. ඒ කියන්නේ පාරම්බාන් එක ඊටාම පහත් පුරුද්දක් විදිහටයි මේකේ දකින්නේ. නියම ගෞරවය ලැබෙන්නේ අපේ වැඩවලින් මිසක් උපතින් නෙවෙයි. මේ පේනවනේ මූලාශ්‍ර ග්‍රන්ථයේ තියෙන ප්‍රායෝගික අභ්‍යාස මාලාව. මේකෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා සිරිත් මල්දම කියන්නේ අතීතයට විතරක් අයිති දෙයක් නෙවෙයි කියලා. අදටත් අපේ පන්ති කාමරවල මේ වටිනාකම් ළමයි කණ්ඩායම ඉදිරියේ එකතු වෙලා සාකච්ඡා කරනවා ඉගෙන ගන්නවා. මේ පුරුදු අදටත් අපේ ජීවිතවලට කොච්චර බද්ධ වෙලාද කියන එක මේකෙන් තේරෙනවා. මේ විග්‍රහය ඉවර කරන්න කලින් ඔයාලට පොඩි ප්‍රශ්නයක් ඉතුරු කරලා යන්න හිතුණා. හිතන්න අද කාලේ ඔෆිස් එකකට හරි පන්ති කාමරයකට හරි ගැලපෙන විදිහට අලුත්ම සිරිත් මල්දම පෝස්ටරයක් හැදුවත් ඒකට ඇතුළත් වෙන්නම ඕනේ මූලික ගුණධර්ම මොනව වෙයිද? අපේ වටපිටාව කොච්චර වෙනස් වුණත් මේ කියන මූලික හරයන් අපේ අනාගතය හැඩගස්වන්න කොච්චර වැදගත් වෙනවද කියලා ටිකක් හිතලා බලන්න. ඒ සිතුවිල්ලත් එක්කම අදට අපි සමුගන්නවා. මේ කරුණු අනිවාර්යයෙන්ම අපේ එදිනදා ජීවිතවලට ලොකු අර්ථයක් එකතු කරાવી.